රුපියලක් වියදම් කරන්න තු ගේම් ගන්න සල්ලි යනවා කැමති නේද? ඉතින් රුපියලක් වියදම්නකොට ගේම් ගන්න සල්ලි යන පුළුවන් සයිට් එකක් තමයි අද මම මේ වීඩියෝ එකට ගෙනල්ලා තියෙන්නේ. එහෙනම් වීඩියෝ දිගට මිස් කරන්න අන්තිම වෙනකම් බලන්න. අපි යන්නේ නම් වීඩියෝ. ඉතින් අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා පවිසිත YouTube channel එකෙන් තමයි brand new content එකක් එක්ක. ඉතින් අද මම මේ content එක වලට ගෙනල්ලා තියෙන්නේ රුපියලක් අපි දෙන්නකොට ගේම් ගන්න සල්ලි ගන්න පුළුවන් සයිට් එකක් ගැන. ඉතින් මේ සයිට් එක තමයි free cash කියන සයිට් එක. ඉතින් මේ free cash කියන සයිට් එකෙන් ඇත්තටම සල්ලි ගන්න පුළුවන්. කොහොමද සල්ලි හොයන්නේ? ඉතින් අන්න ඒ ටික අද මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම කතා කරමු. ඉතින් ඇත්තටම මේ වෙබ්සයිට් එකේ පොඩි ගේම් ගාලා සර්වර් එකකට සල්ලි ගන්න පුළුවන්ද? අද අපි ඉතින් ඒ ගැන බලමු. ඉතින් ඔය වීඩියෝ රිස්කින් වල දිගට මන්ති වෙනකම් බලන්න. එන් බලුත් ඔයාලට ඔෆර් එක කොහොමද හරියටම තෝරගන්නේ, ගේම් එක හරියට කොහොමද තෝරගන්නේ, ගේම් එක ප්ලේ කරන්නේ කොහොමද, ඔෆර් එක හරියට ගන්නේ කොහොමද, account එක හරියට හදාගන්නේ කොහොමද, ට්විටර් එක හරියට දාගන්නේ කොහොමද කියලා අනිවාර්යයෙන්ම දැනගන්න පුළුවන්. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕන මේකෙන් මේ ලොකු සල්ලියක් නම් හොයන්න බෑ. මේකෙන් ඉතින් අතර පොඩි ගාණක් පොකට් මනි එකක් තමයි හොයාගන්න පුළුවන්. ඔයා මේක ෆුල් ටයිම් කරන්න නම් යන්න එපා. එහෙම කරොත් ඉතින් මේකෙන් ඇති වෙන වැඩක් නෑ. මේක ඉතින් පොඩි පොකට් මනි එකක් ගන්න නම් මේක සුපිරිම වෙබ්සයිට් එකක් ඉතින්. ඔයාලට ඉතින් ඒ ලැබෙන ගාණ වෙනස් කරන්න පුළුවන්. ඔයාලට ලැබෙන ගේම් එක අනුව, ඔෆර් එක අනුව, ඔයාගේ රට අනුව, ඔයාගේ account එකේ details අනුව ඔයාලට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේ වෙබ්සයිට් එක හැටි. ඉතින් ඔයාලට ඉතින් ඒක තමයි කියන්නේ ෆුල් ටයිම් මේක කරන්න යන්න එපා. මේක අනිවාර්යෙන් පොකට් මනි එක හොයාගන්න කරන්න. එහෙම කරොත් ඔයාලට මේකෙන් අනිවාර්යෙන් අතට දවසක් ගාණක් හොයාගන්න පුළුවන්. හරි ඉතින් දැන් අපි වීඩියෝ එකකින් බලමු කොහොමද මේක හරියටම account එක හදාගන්න නිසා කොහොමද හරියටම සල්ලි හොයන්නේ කියලා. එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා දැන් මේ පහළ තියෙන like button එක press කරලා දාන්න වීඩියෝ like එක. ඔයත් තමයි channel එක subscribe කරලා නැත්නම් පහළ තියෙන subscribe button එක press කරලා channel එක subscribe කරලා bell icon එක all press කරලා තියාගන්න මතක් කරනවා. එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. හරි ඉතින් යන්න ඔයාලට මම description එකේ දාලා තියෙන link එක click කරලා ආවට පස්සේ මේ විදිහට interface එක බලා ගන්න පුළුවන්. මේකෙන් යන්න ඔයාලගේ browser එකට. අරක browser එකෙන් මේක open වෙලා මේ විදිහට අපේ website එක පෙන්නනවා. තාම මේක loading වෙනකම තියෙන. එහෙනම් මේක free data claim යන ඊට පස්සේ Play Store එකට හරි නැත්නම් ඔයගේ App Store එකට හරි. හරි ඉතින් ඒ විදිහට ආවට පස්සේ මේ විදිහේ අපිට app එක වෙන interface එක බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන ඔයා කරන්න ඕන මේ install කියන එක click කරලා මේ app එක install කරගන්න ඕන. ඉතින් ඔයා link එකෙන් ආවට පස්සේ claim මේකට තමයි එන්නේ. එතකොට මේක install කියන එක click කරලා app එක install කරගන්න. හරි තියෙනවා install වෙන ගමන් තියෙන මේක install වුණාට පස්සේ මෙතන තියෙන open claim button එක click කරන්න. ඉතින් දැන් ඔයාලට පෙන්නන්න ඕන නිසා ඉතින් මම මේක app එක install කරලා අයිමත් මේක install කරලා තමයි ඔයාලට පෙන්නන්නේ. එතකොට ඔයාලට මේ විදිහටම කරන්න පුළුවන්. ඉතින් මෙතන open game button එක click කරන්න. ඉතින් අන්න වගේ open කියන button එක click කරාට පස්සේ මේ විදිහට free cash app එක open වෙනවා. අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට ඉතින් අපිට මේ app එක interface එක පෙන්නනවා. අනිත් යනවා මේ විදිහට app එක loading වෙන interface එක load වෙලා ආවට පස්සේ මේ විදිහේ interface එක තමයි පෙන්නන්නේ. මෙතන ඔයාලට continue with email දීලා එහෙම register වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම දීලා ඉතින් මෙතන continue with Google කියන එක click කරලා යන්න. ඔයාලා ඉතින් ඔයාලා හැමෝගෙම ෆෝන් එකේ Google එකම තියෙනවනේ. ඒ නිසා continue with Google click කරන්න. ඉතින් අන්න මේ විදිහට click කරාට පස්සේ අපේ ෆෝන් එකේ තියෙන Gmail එක අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් click කරන්න ඕන. දැන් අපි මේකට register වෙන Gmail එක මම ඉතින් මගේ Gmail එක මෙතනින් click කරනවා. ඉතින් අන්න මේ Gmail එක click කරාට පස්සේ මෙතන continue with Google කියන තැන මෙතන circle එකක් load වෙන බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට register වෙන Gmail එක click කරාට පස්සේ මේ විදිහට මේ load වෙන interface එක අපිට බලා ගන්න පුළුවන්. හරි ඉතින් යාළුවනේ මේ විදිහට මේ app එකට register වුණාට පස්සේ මේ විදිහට interface එක බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා බලන්න කොහොමද මේ $0.50 ඩොලර් මම එක හතුක් ගමන් කියලා. ඉතින් මේ ඩොලර් $0.50 වෙන්නේ මට register bonus එකෙන්. ඉතින් ඔයාලට මේක ඇවිල්ලාද කියලා බලන්න. මෙතන මේ my offer කියලා එකක් තියෙන්නේ. අන්න ඒක click කරන්න. ඒ click කරාට පස්සේ මේ විදිහට දැන් අපිට මෙතන game එකක් වෙලා තියෙනවා. ඒ game එක වෙලා මෙතන යටින් තියෙනවා යටින් ඇතිවාගේ register bonus කියලා එකක්. එහෙම තියෙනවා නම් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට ඇඩ් එකක් එනවා. ඇඩ් එක වැලියු වුණාට පස්සේ ඔයාලට $0.50ක ඩොලර් හම්බ වෙනවා. ඉතින් එහෙම ඒක නැත්තම් ඔයාලට එන්නේ අපි මෙතන content tab එකට ගිහලා අපි දැන් බලමු game එක play කරගන්න විදිහ. අන්න game එක play කරගන්න අපි එතෙන්ට ගියාට පස්සේ එතනින් අපිට register bonus එකක් හම්බෙන්නත් පුළුවන්. හරි ඉතින් යාළුවෝ දැන් අපි බලමු මේ කොහොමද game එක play කරගන්නේ කියලා. මම ඉතින් මේ Skype plan එක කියන game එක ක්ලික් කරනවා play යන්න කියන එක. අනේ විදිහ ක්ලික් කරගත්තට පස්සේ මේ විදිහ interface එකකට බලා ගන්න පුළුවන්. add එක load වෙනවා මේකට. ඊට පස්සේ read දානකට මෙනවා අපි දැන් යන්නේ Play Store එකට මේ. හරි ඉතින් යාළුවනේ මේ විතර මෙතන දැන් අපි Skype plan එක කියන app එක කරනවා. මෙතන app එක install කරලා අපිට ඒක play කරන්න පුළුවන්. play කරාට පස්සේ අතන මම පෙන්නන්නම් යාට level ටික. ඒ level ටික tom fill වෙනවා. එතකොට යාට ඒකෙන් හම්බ වෙනවා. ඉතින් ඒක විතර game එක click කරාට පස්සේ මෙතන ඔයාලා තියෙනවා
play Sky Flanger and upgrade your meters to 115 for your coins කියලා පෙන්නනවා. ඒ coin මේ game එකේ coin එක සත්‍යනාක එකතු කරාට පස්සේ එයාට $0.1ක් හම්බ වෙනවා. $0.01ක් හම්බ වෙනවා මුලින්. ඊට පස්සේ upgrade to meters 300 වලට up කරාට පස්සේ එයාට තව $0.1ක් හම්බ වෙනවා. 400ට up කරාට පස්සේ $0.3ක් හම්බ වෙනවා. ඉතින් දැන් මෙතනට ගියාට පස්සේ පළවෙනි එකේ $0.1යි. මෙතන ගියාට පස්සේ $0.1යි. ඉතින් දැන් මේ දෙක වලට 0.2ක නේ මෙතන තුනක වලට පස්සේ 0.2ක් හම්බ වෙනවා. එතකොට ආයි මෙතන එතන එකතු වෙලා එතකොට 0.5ක් වෙනවා. ආයි මෙතන පාත් එකතු කරාට පස්සේ එතන එනවා ඊට පස්සේ බැලන්ස් එක $0.1ක්. ඉතින් අන්න ඒ විදිහට මේක $1 කරන්නේ ආයි මේ ගේම් එක පේ කරන්න මේ ඔටෝම ෆිල් වෙලා ඔයාලට මේක ඩොලර්ස් ටික හම්බ වෙනවා. ඉතින් ඔයාලා මෙතනට ආවට පස්සේ ඔයාලට මෙතන yes no කියලා එකක් පෙන්නනවා. දැන් මට පෙන්නන්න මම රෙජිස්ටර් බෝනස් එක ලැබිච්ච නිසා ඉතින් ඒ yes no කියන එකක් පෙන්නුවට පස්සේ ඔයාලකින් දෙන yes කියන එක දෙන්න. yes කියන එක දුන්නාට පස්සේ වෙනම වෙබ්සයිට් එකට යනවා. ඒක බ්‍රවුසර් එකකින් ඕපන් වෙලා එතනින් ඊට පස්සේ ඇඩ් අප් වෙවි. ඇඩ් බලන්න ඕනේ. එතනින් බෑක් වෙන්න. බෑක් වුණාට පස්සේ ඔයාලට මෙතනින් වැටෙනවා congratulations $0.50 කියලා වැටලා take it කියලා වැටෙනවා. ඒක දුන්නාට පස්සේ ඔයාලට $0.50ක් ඇඩ් වෙනවා. හරි කියලා අන්න ඒ විදිහට තමයි ඉතින් මේක ප්ලේ කරගන්න නිසා රෙජිස්ටර් බෝනස් එක ගන්න. ඉතින් අපි Sky Flanger කියන ගේම් එක බලන $9ක් කරනවා කියලා. ඉතින් අන්න ගේම් එකේ මම $0.09ක් කියලා පෙන්නන්නේ. මෙතන මේ තියෙන මෙට අප් කරන එක බෙට ඉතින් 18ම අප් කරලා පස්සේ තමයි මේ ඔක්කොම බැලන්ස් එකතු වෙලා තමයි $9 හැදෙන්නේ. අන්න ඒ විදිහට මේ ගේම් එක පේ වෙන්නේ. ඊට ඩීටේල්ස් වල වෙනම ගන්න පුළුවන්. ඒකනේ ගේම් එක බලන්න පුළුවන්. ඉතින් ඒවල මතක් නැහැ. මේක ඉතින් අනිවාර්යෙන් සල්ලි හම්බ වෙනවා. earn කරගත්ත සල්ලි අනිවාර්යෙන් මිත්‍රෙන් ගන්න පුළුවන්. I think earn can tab එකට ගිහලා මම පෙන්නනවා ගාට වෙන ගේම් එකක්. ඉතින් මෙතනින් ආයෙ යට ගියාට පස්සේ තියෙනවා මෙතන blast friends එක තියෙනවා $1යි. අන්න ගේම් එක ක්ලික් කරලා හරි ඒක ලෝඩ් වුණා. මම කියනවා මේක ඉන්ස්ටෝල් කරාට පස්සේ $0 කීයක්වත් හම්බෙන්නේ නැහැ. මේක level 20ක් කම්ප්ලීට් කරාට පස්සේ $0.1යි. level 50ක් කම්ප්ලීට් කරාට පස්සේ $0.3යි. ඒ විදිහට මෙතන level up කරන්න මේක ඩොලර්ස් හම්බ වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මම ඔයාලට තව පෙන්නන්න වෙනම ගේම් එකක්. ඉතින් මේ ගේම් ගහන්නේ මම කියුණේ ඔයාලට ගේම් එක ක්ලික් කරා ඒ ගේම් එක ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා අතන play and run කියන බටන් එක මෙතන මේක ලෝඩ් වෙනවා තියෙන්නේ. අන්නේ බටන් එක ක්ලික් කරාට පස්සේ ඔයා play store එකට තමයි ඔටෝම යන්නේ. ඉතින් ඔයා ගේම් එක ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ ඔයාට ඔටෝම මේක download වෙලා ඉන්ස්ටෝල් කරගෙන ගේම් එක play කරාට පස්සේ ඔටෝම මෙතන level එක fill වෙනවා. fill වෙන මෙතන අපිට කියලා තියෙන balance එක අපේ balance එකට add වෙනවා. ඒ විදිහට තමයි ඉතින් මේක වෙන්නේ. ඉතින් මෙතන තියෙනවා tile hold master කියලා ගේම් එකක්. අන්නේ ගියාට පස්සේ ඉතින් අන්නේ ගේම් එකේ තියෙන මේ පේනව නේද? level 3ක් අප් කරාට පස්සේ $0.4යි. level 5ට $0.12යි. අන්නේ විදිහට තමයි තියෙන level 40 ගියාට පස්සේ $6.48යි. level 40කට ඉතින් ඔයාලට ඒක නම් ඉතින් දවසෙන් කරගන්න බැරි කමක් නැහැ නේ. level 40ක් කරනවා කියන්නේ සාමාන්‍ය ඔයා ගේම් ගහනකොට ගේම් එක Candy Crush වගේ ගේම් එක level අනිවාර්යෙන් දවසට level 60ක් විතර ගහගන්න පුළුවන් නේ. පැය 3කින් 4කින් අනිවාර්යෙන් level 50කට ගහගන්න පුළුවන් අනිවාර්යෙන් බැරි කමක් නැහැ නේ. ඉතින් අන්නේ විදිහට ඉතින් ඔයා full time කරන්න නම් යන්න ඉතින් කිසි වැඩක් වෙන්නේ නැහැ. එතකොට ඒ විදිහට ඉතින් level ටිකක් කරගෙන මෙතන මේ $13ක් නිකම්ම ඉඳන් හොයන්න පුළුවන් ගේම් එකක් ගහලා. ඉතින් අන්නේ තමයි ගේම් වලින් සල්ලි ගන්න මේකේ. ඉතින් දැන් ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ මෙතන මේ තියෙන සර්වේ මොනවද කියලා. ඉතින් මේ සර්වේ තියෙන අපි දැන් මේක ප්‍රීමියම් එක buy කරොත් $0.1ක් හම්බ වෙනවා. ඒක තමයි ඉතින් මෙතන තියෙන්නේ. අනිත් සර්වේ ටික අපි ලොක් කරලා තියෙන ඒ සර්වේ එක අන්ලොක් කරගත්තට පස්සේ තමයි අනිත් සර්වේ ටිකට අපිට දෙන්නේ chance එක. ඉතින් ඔයාලා ඒක කරන්න යන්න ඕනේ නැහැ. ඔයාලා ඉතින් මේ ගේම් එක ගන්න සල්ලි හොයාගන්න. ඉතින් වැඩි විස්තර කියන්න දෙයක් නැහැ. තව මෙතනින් අපේ balance එක පෙන්නනවා. මෙතන cash out කරගන්න $2.50ක් එකතු කරන්න ඕන කියලා අනිවාර්යෙන් මෙතන තියෙනවනේ. දැන් මේ line එක පෙන්නුවට පස්සේ ඔයාලට cash out එකක් කරගන්න නිකම්ම පුළුවන්. ඉතින් cash out එක කරගන්න කොහොමද දැන් මම කියලා දෙන්න. මෙතන cash out කියන tab එක තියෙනවා. ඉංග්‍රීසියට මේකටම තියෙන්නේ. අන්න ක්ලික් කරාට පස්සේ මේ විදිහට load වෙනවා බලා ගන්න පුළුවන්. හරි ඉතින් මේ විදිහට load වෙනවා පස්සේ මෙතන තියෙනවා අපිට stake කියන වලට ගත්තොත් $0.25 ඉඳලා $10 වෙනකම් අපිට withdraw කරන්න පුළුවන්. ඒ පහේ PayPal එකට ගන්න ඕන $0.50 ඉඳන් පුළුවන්. $5 කාඩයක් තියෙනවා $6 කාඩයක් ඉතින් මේක තියෙනවා.
අපේ Visa prepaid card එක ගන්නවා මෙතන $5 ගන්න පුළුවන් $0.50 මිනිමම් ඒ විදිහට මෙතන ගන්නත් පුළුවන් ඊට පස්සේ ඔයාලට ක්‍රිප්ටෝ වලට් එකක් තියෙනවා ක්‍රිප්ටෝ වලට් එක මෙතනින් ගන්න පුළුවන් ක්‍රිප්ටෝ වලට් වලට ගන්න එක තමයි ගොඩක් හොඳම මම රෙකමන්ඩ් කරන්නේ මොකද ඒකේ විත්ඩ්‍රෝ ඉතාලම ඉක්මනට මේක හම්බෙනවා අනිත් ඒ වගේ ඉතර කල් යන්නේ නැහැ ඉක්මනට මේකෙන් ගන්න පුළුවන් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ Visa එකෙන් කොහොමද විත්ඩ්‍රෝ ගන්න කියලා මේ Visa එකෙන් කරලා මෙතන අපේ Visa එකේ Gmail එක දෙන්න තියෙනවා ඒ අපේ Visa account එකේ Visa card එක නෙමෙයි මම කියන්නේ Visa account එක ගැන Gmail එක දීලා අපේ Visa account එකේ යට ගිහලා මෙතන මේ ටික ටික understand කියන එක එතන withdraw කියලා දුන්නාට පස්සේ අපිට withdraw කරගන්න මේකෙන් කරන්න පුළුවන් ඉතින් මේකේ fee එකක් අපිට 105ක fee එකක් අපිට දීලා තියෙනවා දැන් මම කියනවා PayPal එකෙන් කොහොමද withdraw ගන්න කියලා ඉතින් PayPal එකෙන් withdraw ගන්න තියෙනවා ඉතින් අර වගේම තමයි මෙතන PayPal Gmail address එක දීලා මෙතන I understand කියන බටන් එක ක්ලික් කරලා withdraw කියන tab එක ක්ලික් කරාට පස්සේ අපිට PayPal එකට withdraw එකක් ගන්න පුළුවන් මම ඉතින් මගේ වීඩියෝස් වල දාලා තියෙනවා PayPal account එක 2020 අලුත්ම update එක ලංකාවට හදන්න දීපු chance එකේ කොහොමද PayPal account එක හදාගන්නේ කියන එක අනේ ඉතින් ඒ විදිහට PayPal එකේ account එක හදාගෙන withdraw ගන්න මේකෙන් අනිත් මේ විදිහට හදාගෙන කරගෙන ඔයකින් මේකෙන් අතර pocket money එක හොයාගන්න නිවාරෙන්න හරි කියලා මේකෙන් තමයි සල්ලි ගන්න පුළුවන් විදිහට තමයි මෙතන මේ reward වලට ඇවිල්ලා reward වල තියෙන invite pencil option එක අන්න option එකට ගියාට පස්සේ මේ interface load කරන්න පුළුවන් අන්න කිතුල දුන්නාට පස්සේ මේ විදිහට ඉතින් අපේ invite interface එක බලා ගන්න පුළුවන් අන්න ඉතින් මෙතනින් කරන්න තියෙන්නේ මේ අපේ copy link එක දීලා link එක copy කරලා ඉතින් අන්න ඒ විදිහට link එක ඊට පස්සේ යාළුවන්ට share කරලා යාළුවාගේ link එකෙන් ගියාට පස්සේ යාළුවා මෙතන අනිවාර්යෙන් referral link එකක් එනවා ඒක නිතින් ඔයාට referral එක ඒකෙන් ඉතින් ඔයාලට referral එකක් හදාගෙන ඔයාලා මේක වික්‍රය කරනවා ගන්න පුළුවන්. තව ඉතින් මෙතන තියෙනවා bonus කියලා tab එකක්. අනේ bonus කියලා tab එකේ තියෙනවා අපිට මේ daily දෙනවා සල්ලි දෙනවා මේක. පළවෙනි දවසේ $0.03යි. දෙවෙනි දවසේ $0.05යි. තුන්වෙනි දවසේ $0.10යි. හතරවෙනි දවසේ $0.20යි. ඉතින් මෙතන පෙළෙනවා බලා ගන්න පුළුවන්. අනිත් මේ විදිහට ක්ලික් කරලා පස්සේ අනිත් අන්න මේ විදිහට ගියාට පස්සේ මෙතන ඩොලර් එකක් අපේ නිකම් එකතු වෙන්න පුළුවන්. එතකොට ඒකත් ක්ලේම් කරගෙන අපිට ඒකෙන් ක්ලික් කරලා පුළුවන්. ඉතින් මේක ලේසි සල්ලි ගන්න. ඉතින් මෙතන quetex කියලා එකක් තියෙනවා. ඒක තියෙන අපෙන් ප්‍රශ්න අහනවා. ප්‍රශ්න වල උත්තර දුන්නා පස්සේ අපිට සල්ලි හම්බෙනවා. බටන් දැන් මෙතන ඉන්න තිබෙයි. ඉතින් නෑ සමහරුන්ට මේක නෝ සමහරුන්ට එන්නේ නෑ. ඉතින් මේ විදිහට මේක තියෙන්නේ මම කියවනේ ඔයාගේ කන්ට්‍රි එක අනුව ඔයාගේ account එක details account එක details අනුව මේක වෙනස් වෙන්න පුළුවන් කියලා. අන්න ඒක තමයි ඉතින් මම කිව්වේ. මේක එක එක කට්ටියට එක එක විදිහට තමයි පෙන්නන්නේ. හරි ඉතින් අරන් දැන් දැක්කනේ කොහොමද account එක හදාගන්නේ කොහොමද game play කරන්නේ survey කරන්නේ කොහොමද ඒ හොයන සල්ලි withdraw කරන්නේ කියලා ඔයාලා දැන් දැනගත්තනේ. ඉතින් යාළුවනේ කොහොමද මම ගෙනක් වීඩියෝ එක වලට හොඳයි නම් පහතින් like button press කරලා වීඩියෝ like එකක් දාන්න. ඉතින් තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක අනිවාර්යෙන් share කරන්න. ඔයාත් ඉතින් මේක full time විදියට නම් කරන්න එපා. ඔයා මේක part time pocket money එකක් හොයා ගන්න මේක අනිවාර්යෙන් කරන්න. කරලා ඉතින් ඔයත් මේකෙන් withdraw කරගෙන ඔයාගේ යාළුවෙක්ට බලන්න වීඩියෝ share කරන්න. ඔයත් ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් පහතින් subscribe button එක press කරලා channel එක subscribe කරලා එහා පැත්තේ මතුවෙන bell icon එක all press කරලා තියාගෙන කියලා මතක් කරනවා. එහෙනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් අද මම සමු ගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. මම අභිෂේක අලුත්ම දේවල් සිංහලෙන් මා දැනගන්න ටිප්ස් ට්‍රික්ස් සහ AI අප්ඩේට්ස් කවිෂ ටෙක්නික් එක එකතු වෙනා